ස්තුතියි. කලින් ආවා. දවසක කෑමකට එන්න. අයියෝ. ප්‍රශ්නයක් නෑනේ. Good morning. Good morning. එද්දි හම්බුණානේ හිව්ගව මට. ඇත්තද? යන්නම්. අපි දෙන්න තරඟකාරියෝ වෙලා. අපි කැමති අන්තර්ජාල කටයුතු වල ප්‍රමුඛයෙක් වන හිව්ග මහත්මයාගෙන් තොරතුරු කිහිපයක් දැනගන්න. මේ ව්‍යාපෘතිය විකාරයක් වගේ කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? ඒ වුණත් අලුත් විදිහට හිතන එක next innovation ඔයාලගේ විශේෂත්වයක් නෙවෙයිද? ඇයි මොකද? රෝග කමිෂන් එකෙන් ශිබාත මහත්තයා ඇවිල්ලා. තව වෙලා යයිද? පොඩ්ඩයි තව. එන්නකෝ. හිව්ගා ටෝරු මේකේ ප්‍රමුඛයා කියන නම්බුනාම මොකටද? නව නිපැයුම්කරු කවුද කියන එක නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. වැදගත් වෙන්නේ නිර්මාණය මොකක්ද කියන එකයි. දැන් නැති නේද ඔය? ඔයත් එක්ක කතා කරද්දි කාලේ නිකන් ඉබි ගමනින් යන්නේ. අන්තිමට අහන්න තියෙන්නේ ඔබතුමාගේ පවුලේ විස්තර ගැන. මං ඔයාට මුලින්ම කිව්වනේ. ඒත් ඉතින් ඇයි මගෙන් පෞද්ගලික විස්තර අහන්නේ? කමන්නේ. අහන්නකෝ. ඔබතුමාගේ දෙමව්පියෝ අවුරුදු 6 දී ඔබව දරුකමට හදාගත්තා. එතකොට සැබෑ දෙමව්පියෝ නම්වත් මුණුවත් දන්නේ නැහැ. එයාලව හම්බ වෙන්න කැමතිද? ඒ මොනවටද? එයාලා මුණ ගැහෙන එකෙන් මොකද්ද මට තියෙන ප්‍රයෝජනේ? මගේ ජානවලට විතරයි එයාලා අදාළ වෙන්නේ. දැන් ඔය ඇති. ආවට ස්තුතියි. ස්තුතියි ඔබටත්. ඔයාලට ගොඩක් ස්තුතියි. හොඳයි. නිර්මාණකරුවා නෙවෙයි නිර්මාණය වටින්න කියලා ඔයා කියපු එක නම් ඇත්තටම ඔයා කරපු වටිනා ප්‍රකාශයක්. ප්‍රශංසාවල් ලබන්න ඇත්තටම ඔයා ආස නැද්ද? අපි දක්ෂ නම් මොනවටද අනිත් අයගේ ප්‍රශංසා මත යැපෙන්නේ? ඕන කෙනෙක් බයයි අනිත් අයගේ පිළිගැනීම නැති වෙයි කියලා. ඒකයි යාලා තනතුරු නම්බුනාම පස්සේ පන්නන්නේ. ඔයත් එහෙම කෙනෙක්ද? කාගෙන්වත් ප්‍රශංසා මට වැඩක් නැහැ. මගේ දක්ෂකම් වලට හොඳ වර්ණනාවක් ලැබුණ දවසට අති දක්ෂයෙක්ගෙන් එදාට මට සතුටුයි. නියම ව්‍යාපෘතිය ප්‍රතිඵල වාර්තාව ලෑස්ති කළා. ඒයි ඇයි? මාන්තා විස්තර නෑනේ. එපා දෙන්න. නෑ ඕනේ. කෝඩ් එකට ඔයාමගේ කාටුන් එකකුත් දාලානේ. අනිත් අය නම් තමන්ම කරගන්නවා. ඔයාට ඒකවත් පුළුවන්. ඒකත් හොඳයි. වෙන කෙනෙක් ඇන්දම ඔයාගේ නපුරු ගතිගුණ හොඳට ඉස්මතු කරනවානේ. ඔයාගේ නපුරු කන්නම් මේකෙන් පේනවා. හොඳට වැඩ ටික කරගෙන යන්න. සවාකි චීරෝ නෝනා. ඔබේ ළඟින්